අයිබෝවන් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඔයාලට වැදගත් වීඩියෝ අරන් එන වනිති බුක්ෂොප් YouTube නාලිකාවත් එක්ක. ඔබතුමිය පසුගිය දිනක කිව්ව පාර්ලිමේන්තුවේදී 2028 වර්ෂයේ වන විට ශිෂ්‍යත්ව විභාගයේ මානසික පීඩාවකින් තොරව දරුවාට මුහුණ දෙන්නට අවස්ථාව සලසනවා කියලා. මේ දේ කරන්න පුළුවන් රජයට තමයි. ගුරුවරුන්ටවත් දෙමව්පියන්ටවත් නෙමෙයි. ඔබතුමිය මේ වෙනුවෙන් ගන්නට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග මොනවද? පහේ ශිෂ්‍යත්වය ඇයි අපි ආරම්භ කරේ? හරි කියන්නේ අපි නෙවෙයි පහේ ශිෂ්‍යත්වයක් තියෙන්නේ. ඒක සෙනුල ඔයා කිව්ව විදියට මම හිතන්නේ අභිනයක් කියපු ප්‍රශ්නෙට සම්බන්ධයි. අපේ පාසල් අතර තියෙන විෂමතාවයට తాවකාලික විසඳුමක් ඇටියටනේ උක දෙන්නේ. ඒ කියන්නේ දක්ෂතාවය පෙන්වන්න කරන ළමයෙක්ට අර අපි කියන හොඳයි කියන පාසලකට යන්න අවස්ථාවක්. හැබැයි ඒක හැබැයි අද වෙනකොට ඒක එහෙම නෙවෙයි. අද සියලුම ළමයින්ට මේක අනිවාර්යයක් වෙලා සහ මේක අර තියෙන තරංගකාරී විභාග කේන්ද්‍රීය ක්‍රමය තුල මේක දැන් විශාල පීඩනයක් ගෙන දෙන විභාගයක් බවට පත් වෙලා තියෙනවා. මොකද අපි අර මූලික ප්‍රශ්නය අපි එන්න ආමන්ත්‍රණය කළා නෑ. මේ ප්‍රශ්න එන්න තවත් වැඩි වෙලා තියෙනවා. අර පාසල් අතර තියෙන විෂමතාවය. අද අපේ රටේ පාසල් 10000 ගාණක් තිබ්බට ඇත්තටම හැමෝම දඟලන්නේ පාසල් 30කට විතර ළමයින්ව දාගන්න. එතකොට මේ පහේ ශිෂ්‍යත්වය කියන එක එන්න හරිම මානසික වදයක් ගෙන දෙන ළමයින්ට විශාල පීඩනයක් ගෙන දෙන එකක් බවට පත් වෙනවා.